මේ බලන්න මේ මගේ කංකුම් වගාව මේ කඩෙන් ගෙනල්ලා කංකුම් මිටියක් ඒක අපි කන්නම කියලා සේරම කන්නම කියලා අවශ්‍යතාවයක් නැහැ. මොකද අපට ඒකෙන් අඩු 2-3ක් හරි ඒක හොඳ ටික අරගෙන ඒක ඊට පස්සේ ඒක අනිත් අවශ්‍ය නැති මේ දණ්ඩක් අරගෙන මෙහෙම පෝච්චියකට පොහොර ටිකක් දාලා මෙහෙම ඇනලා තිබ්බාම ඒක ඉබේටම හැදෙනවා. පොහොරද කිසිම දෙයක් ඕනේ නැහැ. ඊට පස්සේ අපිට ඒකෙන් හදා ගන්න පුළුවන් නිතරම කන්න එළවලු ටික, කංකුම් ටික. මේ නිවිතිය. මේක හොඳ විටමින් තියෙන මේ නිවිතිය જાතිය. නේ ඒකෙන් පොඩි දඬු කෑල්ලක් ගෙනල්ලා මම හදාගත්තේ. ලංකාවේ හෝ පිටරටක හෝ ඉන්නවා නම් Tamanට කොහෙ කියලා උනත් පුළුවන් Tamanගේ උත්සාහය තියෙනවා නම් හැම දෙයක්ම හදාගන්න. මේ කොච්චි, චූටි කොච්චි. දැන් එව්වේ මල්. අන්නාසි. එතකොට මේක හොරෙන් ගෙනාපු ලංකාවේ මොකද ලංකාවෙන් ගේන්න දෙන්නේ නැහනේ. මේ ගොටු කොළ අපේ එළවලු ಜಾති ඒ වගේ දේවල් ගේන්න දෙන්නේ නැහනේ. මේක චූටි දණ්ඩක් ගෙනල්ලා මේ ගොටු කොළ ටික හදාගත්තේ. Tamanට වුවමනා වෙනකොට පොඩ්ඩක් හරි කඩලා Tamanට කන්න මොන තරම් මේක අගේද මේ බලන්න. මම මේකෙන් ගොටු කොළ කැඳ හදනවා. එතකොට මේ මුරුංගා මේ කරපිංචා මේ මගේ පොඩි මේ ගෙවැත්තේ ඉන්න ගමන් මගේ රාජකාරියත් කරගෙන මම මේ කෙයා ගිව කරන්නේ. ඉතින් මේ ඒ දේවල් කරගෙන ඉන්න ගමන් තමයි මේ දේවලුත් හදාගන්නේ. අර ගොටු කොළ මිටකුයි මේ පැසන් කොළ 2-3කුයි අරගෙන Tamanට පොඩි සම්බෝලයක් හරි හදාගෙන කෑවොත් ඇඟට පෙසර් එකටද හැම දෙයකටම ඇඟට දුන ඇස් වලට. ඉතින් කොහේ ලංකාවේ හෝ කොහේ රටක වුණත් Tamanගේ උත්සාහය තියෙනවා නම් ඕනම දෙයක් Tamanට කන්න හදාගන්න පුළුවන්.